සුපදවසක්. අද අපි කතා කරමු උක්තාක්‍යාත පද සම්බන්ධය පිළිබඳව. උක්ත යන අවසාන ක්‍රියාවෙන් කියවෙන යන්න. ආක්‍යාත යන අවසාන ක්‍රියාව යන්න. මේ නිසා උක්තාක්‍යාත පද සම්බන්ධය යන අවසාන ක්‍රියාවෙන් කියවෙන පදයක් අවසාන ක්‍රියාවත් අතර ඇති සම්බන්ධය. ප්‍රාණවාචී යුක්තයේ ඒක වචන නම් අවසාන ක්‍රියාව ඒක වචනයෙන් තමයි තබන්නේ. උදාහරණ ගත්තොත් කොල්ලා ගෙදර ගියේ. කොල්ලා කියන්නේ ප්‍රාණවාචී යුක්තය. ඒකට අනුව තමයි අවසාන ක්‍රියාව ඒක වචනයෙන් තියන්නේ. ගියේය. මා විසින් දරුවෙක් නාවනු ලැබුවාය. දරුවෙක් කියන්නේ ප්‍රාණවාචී යුක්තයක්. අවසාන ක්‍රියාව ඒකට අනුව ලැබුවාය. දැන් ප්‍රාණවාචී යුක්තයේ බහුවචන නම් අවසාන ක්‍රියාව බහුවචනෙන් තියයි. බල්ලෝ ගෙදර ගියෝය නැත්නම් ගියහ. බල්ලෝ කියන්නේ බහුවචනයක්. අවසාන ක්‍රියාව බහුවචනෙන් තියෙනවා. ගොවීන් විසින් ගවයෝ බඳිනු ලබති. ගවයෝ බහුවචනයි ප්‍රාණවාචී අවසාන ක්‍රියාව ලබති. අප්‍රාණවාචී පදයක් වාක්‍යයක උක්තය වූ විට ඒක වචන බහුවචන ભેදය නොසලකා අවසාන ක්‍රියාව ඒක වචනයෙන්ම තමයි තියන්නේ. හිරු උදාවත්ම පියුම් පිපේ. පියුම් කියන්නේ අප්‍රාණවාචී පණ නැති පදයක්. ඒතකොට අවසාන ක්‍රියාව ඒක වචන වුණත් බහුවචන වුණත් තියන්නේ ඒක වචනයෙන්මයි. මහවැලි ගඟ ත්‍රිකුණාමලයේ මුහුදට වැටේ. මහවැලි ගඟ අප්‍රාණවාචී වැටේ කියලා ඒක වචනයෙන් තියෙනවා. ඔහු යන නිත්‍ය බහුවචන ප්‍රත්‍යක් එකතු වීමෙන් සෑදෙන ප්‍රාණවාචී බහුවචන පදයක්. වාක්‍යයක උක්තය වූ විට අවසාන ක්‍රියාව බහුවචනය. දස දෙසින් ගංගාව මුහුදු කරා ඇදෙති. ගංගාව වෝ කියන සද්දේ ඇහෙන්නේ ඕ කියන නිත්‍ය බහුවචන ප්‍රත්‍යය. ඒක නිසා ප්‍රාණවාචී බහුවචන පදයක් වෙලා තියෙනවා. ඒ නිසා අවසාන ක්‍රියාව ඇදෙති කියලා බහුවචනෙන් තියෙනවා. භාෂාවේන ව්‍යාකරණ රීතිහු කලින් කලට වෙනස් වෙති. රීතිහු හු කියන නිත්‍ය බහුවචන ප්‍රත්‍ය එකතු වෙලා තියෙනවා. ඒ නිසා අවසාන ක්‍රියාව බහුවචනයෙන් වෙනස් වෙති කියලා දක්වනවා. ආන අනු අනි අණ්ඩ අණ්ඩි ආදී ගෞරවාර්ථ තත්ත්ව ප්‍රත්‍යක් වහන්සේ වහන්දෑ පා ආදී ගෞරවාර්ථ උපපදයක් ඔහු ආදී නිත්‍ය බහුවචන ප්‍රත්‍යක් වාක්‍යයක උක්තය වුණොත් අවසාන ක්‍රියාව බහුවචනයෙන් තමයි තියන්නේ. පියාන පිය ආන පියාන වෙනවා. මහත් දුක් විඳ පෝෂණය කරති. ආන කියන ගෞරවාර්ථ තත්ත්ව ප්‍රත්‍ය එකතු වෙලා තියෙන නිසා අවසාන ක්‍රියාව බහුවචනයෙන් තියෙනවා. නැගණි මල් කැඩූහ. නැගණි නැග අනි අනි කියන ගෞරවාර්ථ තත්ත්ව ප්‍රත්‍ය තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට මල් කැඩූහ. අඛණ්ඩේ බත් උයති. අණ්ඩි කියන තත්ත්ව ප්‍රත්‍ය තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට බත් උයති. බුදුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළහ නැත්නම් කළසේක. ගෞරවාර්ථ උපපදයන් නිසා බහුවචනෙන් තියෙනවා. පටාචාරා වහන්දෑ නිවන් අවබෝධ කරගත්හ නැත්නම් කරගත් දෑය. රජපා උයනට වඩිති. පා කියන උපපදේ නිසා උයනට වඩිති බහුවචනෙන් තියෙනවා. වික්‍රමසිංහයෝ තුන් ඈදුතු නවකතා රචනා කළහ. වික්‍රමසිංහයෝ ඕ කියන නිත්‍ය බහුවචන ප්‍රත්‍ය නිසා අවසාන ක්‍රියාව බහුවචනෙන් තියෙනවා. අමරදේව සූරීහු සිංහල ස්වභාවිත ගීතයට විශාල මෙහෙවරක් කළහ. හු කියන නිත්‍ය බහුවචන නිසා කළහ කියලා බහුවචනෙන් අවසන් කරනවා. කෙනෙක්, අයෙක්, ඇතමෙක්, කිසිවෙක්, සමහරෙක් ආදී නිත්‍ය බහුවචන පදයක් වාක්‍යයක උක්තය වුණොත් අවසාන ක්‍රියාව බහුවචනෙන්. නටත්, අයෙක්, සුරා මතින්. නටත් කියලා සමහරවිට නටති කියන එක තමයි ඔය හල් කිරීමකින් දාන්නේ. එහෙමත් භාවිතා වෙනවා. ඒතකොට නටත් කියන්නේ බහුවචනය. අයෙක් කියන එක නිත්‍ය බහුවචන ප්‍රත්‍යයන් නිසා අවසානයේ බහුවචනයෙන් තමයි තියෙන්නේ. විදේශගත වන සමහරෙක් සිංහල ගතිසිරිත් අමතක කරති. සමහරෙක් කියලා තියෙන නිසා අවසාන ක්‍රියාව බහුවචනයෙන් තියෙනවා. දැන් ඇතමෙක් නිවැරදි අක්ෂර වින්‍යාසය නොසලකති. ඇතමෙක් නම් අවසාන ක්‍රියාව බහුවචනයි. රළ, පෙළ, කැල, ඝන, සමූහය, රංචුව, පිරිස, කණ්ඩායම ආදී සමූහාර්ථවාචී පදයක් වාක්‍යයක උක්තය වුණොත් අවසාන ක්‍රියාව තබන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක අප්‍රාණවාචී පදයක් සමූහාර්ථවාචී පදයක් සමග යෙදෙන විට අවසාන ක්‍රියාව ඒක වචනයි. ගංගා සමූහය. සමූහය කියලා තිබ්බ පළියට බහුවචනෙන් අවසාන ක්‍රියාව ලියන්නේ නැහැ. මොකද ගංගා කියන්නේ අප්‍රාණවාචී පණ තියෙන දෙයක් නෙමෙයි. ඒක නිසා ගංගා සමූහය දෙකොඩ තලයයි අවසාන ක්‍රියාව ඒක වචනෙන් තියන්නේ. තුරු පෙළ සුළඟින් සැලවේ. ඊළඟ එකට සමූහාර්ථවාචී පදයක් ප්‍රාණවාචී පදයක් සමග යෙදුණු විට අවසාන ක්‍රියාව බහුවචනෙන් තියෙනවා. අලි රංචු කැලයට දුවති. අලියෝ අලි කියන්නේ ප්‍රාණවාචී පණ තියෙනවා. අලියන්ට පණ තියනවානේ. ඒතොර රංචුව
සමූහාර්ථවාචී පදයක් අවසාන ක්‍රියාව බහුවචනයෙන් තියෙනවා. තරුණ පිරිස උද්ඝෝෂණය කරති. පිරිස කියලා එකතු වෙලා තියෙන සමූහාර්ථවාචී පදයක්. එතකොට තරුණ කියන්නේ ප්‍රාණවාචී පදයක්. ඒක නිසා අවසාන ක්‍රියාව බහුවචනයෙන් තියෙනවා. විකල්පාර්ථයේ හෝ නිපාතයෙන් පද කීපයක් සම්බන්ධ වෙන විට අවසානයේ ඇති හෝ නිපාතයට ළඟම උක්තයට අනුව අවසාන ක්‍රියාව තියෙනවා. අයියා හෝ මම හෝ ගෙදර යමි. අවසාන හෝ නිපාතයට පෙර තියෙන්නේ මම. යන මම වචනයට අනුව තමයි අවසාන ක්‍රියාව තියෙන්නේ. අයියා හෝ මම හෝ ගෙදර යමි. අම්මා හෝ තාත්තා හෝ බත් පිසුවේය. අවසාන හෝ නිපාතයට කලින් තියෙන තාත්තා. තාත්තා පුරුෂ ලිංගය. අම්මා හෝ තාත්තා හෝ බත් පිසුවේය. සංශාර්ථය හා වාර්තාකතන වාක්‍යවල අන්තර්වාක්‍ය කතෘ අනුක්ත වන අතර අවසාන ක්‍රියාව ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තැබිය යුතුයි. අපි උක්ත අනුක්ත පද සම්බන්ධය ගැන කතා කරද්දිත් මේක කතා කරා. කොල්ලන් ගල් ගසති සීයා බිය වූයේය. කොල්ලන් අන්තර්වාක්‍ය කතෘ අනුක්තයි. හැබැයි අවසාන ක්‍රියාව ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තමයි තියෙන්නේ. ගසති කියලා තියෙනවා. සීයා බිය වූයේය. ඒක සාමාන්‍ය වාක්‍යයක් විදිහට අවසන් කරනවා. මා පාඩම් කරති දෙමාපියෝ පැවසූහ. මා අනුක්තයි කරති ප්‍රථම පුරුෂ බහුවචනයෙන්. දෙමාපියෝ පැවසූහ. සාමාන්‍ය වාක්‍යයක්. මේ විදිහට උක්ත අක්‍යාත පද සම්බන්ධ පාඩම අවසන් වෙනවා.